ගිහින් බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. 1 2 3 SPK කියලා තියෙනවා. Bluetooth connect. Hello friends, welcome back to my channel. අද අගෝස්තු 8 වෙනිදා මේ වෙදිදැන් මට හොඳටම සනීපයි. මගේ අතේ පේන් එක චුට්ටක්වත් නැති තරම්. ඉතින් මට ගොඩාක් සතුටුයි. ඉතින් අද මම අම්මිත් එක්ක යන්න හදන්නේ පර්ත් වල මම ගොඩක් ආස හරිම ලස්සන තැනකට. ඒ තමයි එලිසබෙත් කියු එකට. හැබැයි අද දවස ටිකක් වෙනස් guys. මොකද හොඳටම වැස්ස දවසක් අද. ඒත් ඉතින් වැස්සේ කියලා අපි ගෙදරටම වෙලා ඉන්න ඕනේ නෑනේ. ඉතින් මම හිතුවා අද මං යනවමයි කියලා. අද දවස ස්පෙෂල් වෙන්න තවත් හේතුවක් තියෙනවා. මොකද අද හැමෝම දන්නවා ඇති අගෝස්තු 8 වෙනිදා law of attraction spiritual beliefs follow කරන ගොඩක් අය අද දවස දන්නවා. අද තමයි මේ ලෝකේ තියෙන වාසනාවන්තම දවස කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් අද දවස ගැන ගොඩක් අය කියන්නේ abundance, prosperity, positive energy සහ new beginnings එක්ක සම්බන්ධ ලොකු ඔයාගේ මේ අවුරුද්දම වෙනස් කරන්න පුළුවන් දවසක් කියලා. ඉතින් මම ඇත්තටම මෙතනදී හිත හිටියේ අද කොච්චර වැස්ස දවසක් වුණත් මේ ඇට්මොස්ෆියර් එක හරිම ලස්සනයි කියලා. අහස අඳුරුයි, වටේම වැස්ස තිබ්බා, රෝඩ් එක වෙට් වෙලා, ඒත් ඒ අතරින් EQ එකේ ෆේරි එක, ලයිට්ස්, බිල්ඩින්ග්ස් හැමදේම හරිම ලස්සනට පේුණා මට. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම ඉර පායනා වගේ ලොකු සන්ලයිට් එකක් ආවා. ඉතින් මම ඔයාලට පොඩි රිමයින්ඩර් එකක් දෙන්නම්. ලයිෆ් එකත් හැමදාම මෙහෙම තමයි. සනි ඩේ එකක් නෙමෙයි හැමදාම. සමහර දේවල් everything goes according to plan සමහර දවස්. හැබැයි සමහරක් දවස් තියෙනවා දැස්ස වගේ හරිම unexpected things වෙනවා. අපිට control කරන්න බැරි දේවල්. ඒත් ඒ දවසේ අපි කොහොම feel කරනවද, ඒකට කොහොම react කරනවද කියන එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ නිසා අද world luckiest day එකේ මම focus කරන්නේ මට නැති දේවල් ගැන නෙමෙයි, මට දැනටමත් තියෙන දේවල් ගැන. මගේ අම්මා, මගේ family එක, මගේ health එක, මගේ dreams, මගේ future එක. අද මම මෙතනට ඇවිල්ලා මේ moment එක enjoy කරන්න පුළුවන් වෙච්ච එක ගැන මං හරිම grateful. ඉතින් ඔහොම අම්මිත් එක්ක චුට්ටක් කතා කර කර රිලැක්ස් වෙලා කොෆි එකක් අරගෙන අපි ගියා ෆෙරි එකට. ඒකට බෝට් වෙන්න අපිට ඕන කරන්නේ ස්මාර්ට් රයිඩ් එක. ඒ කියන්නේ පර්ත් වල රෙසිඩන්ට්ස්ලාට තියෙනවා ස්මාර්ට් රයිඩ් කියලා කාඩ් එකක්. ඒක තමයි අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට යූස් කරන්නේ. මේ තියෙන අපේ ෆෙරි එක. අම්මි මා රෙඩි වෙලා ඉන්නවා ෆෙරි එක යන්නයි අම්මා. This is how we boarding, guys. සමහර වෙලාවට අපි ෆියුචර් එකේ සතුට හොයන ගමන් දැනටමත් අපි ළඟ තියෙන සතුට අපිට මිස් වෙනවා.
අපි හැමතිස්සම try කරන්නේ අපේ future එක ලස්සන කරගන්නනේ. හැබැයි මම try කරන්නේ ගොඩාක් වෙලාවට මේ moment එකේ ජීවත් වෙන්න. ඉතින් අමතක කරන්න එපා පොඩ්ඩක් ඔයාලගේ phones වලින් ඈත් වෙලා අනිත් අයත් එක්ක spend කරන කාලෙට value එකක් දීලා ඒක enjoy කරන්න. මේ රයිඩ් එක විනාඩි පැය කාලක් වගේ තමයි තිබ්බේ. ඊට පස්සේ අපි ආවා ආයෙත් EQ එකට. ඇවිල්ලා ඉතින් අම්මින් මායි සුපුරුදු පරිදි drive කරා ලන්ච් ගන්න. හරිම gloomy ඉතින් not the best day හැබැයි අපි ආවා ඉතින් මොකද අද ඔගස්ට් 8 මේ ලෝකෙ තියෙන ලකීම දවස අද අපි හිතලා ඉතින් මේ විදිහට ස්පෙන්ඩ් කරන්න ඕනේ. අපි මේ පැත්තට ආවතින් මේක ජැපනීස් රෙස්ටොරන්ට් එකක් නම ටකා. මේකෙන් අපි කන්න අමතක කරන්නේ නෑ. පේනවා වගේම තමයි මේකේ කෑම හරිම රසයි. දීදුන්නේ හීන කැන්දු නීල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්මල් දැසේ මම අද විශ් කරන්නේ health, happiness, love, peace and success මගේ ජීවිතයටත් මගේ ෆැමිලි එකටත් ඒ වගේම මේ vlog එක බලන ඔයාලටත් සිතින් ප්‍රේම වඩනා සුරංගනාවේ මගේ ලයේ දෙවටී